Welcome to my YouTube channel. අද අපි රසම රස මැගි එකක් හදාගමුද? instant noodles එකක් හදාගමු අපි. ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම අපි භාජනයකට මැගි එක දාගෙන හොඳට උතුරන උණු වතුර ටිකක් දාගන්න ඕනේ. ඒක කරලා හොඳට මෝදියකින් වහලා තියන්න ඕනේ. එතකොට හොඳට මේ විදිහට හොඳට ක්ලීන් කරගන්න ඕනේ. මේ ටික මොකද ලීක්ස් වල වැලි එහෙම තියෙනවනේ. අපි හොඳට පිරිසිදු කරගත්තු මේ ලීක්ස් ටික, කැරට් ටික, ලුණු සුදු ලුණු අමිරිසයි ටික අපිට ඕන විදිහට කපා ගන්න තියෙන්නේ. මම කැරට් ටික මුලින්ම මේ විදිහට රවුමට කපා ගන්නවා. අපිට ඕන විදිහට රවුමට කපාගෙන මේ විදිහට චූටි කෑලි වලට කපා ගන්නවා. ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට අවශ්‍ය සයිස් එකකින් කපා ගන්න පුළුවන්. බලන්න මේක හොඳට තැම්බිලා තියෙන්නේ. හොඳට උණු වතුර ටිකක් දාලා වහලා තිබ්බම හරි. මේක හොඳට තැම්බෙනවා. දැන් අපි මේකේ හොඳට වතුර ටික පෙරා ගන්න ඕනේ ළමයි. පෙරාගෙන මේ ටික නූඩල්ස් ටික පැත්තකින් තියා ගන්න ඕනේ. මොකට අපිට අද වතුර ඕන වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ විදිහට පෙරාන වතුර ටික අයින් කරලා නූඩල්ස් ටිකක් රෙඩි අපිට දැන්. එතකොට අවශ්‍ය එළවලු ටිකක් රෙඩි. දැන් අපි බලමු මේකට අවශ්‍ය කරන අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මොනවද කියලා. අවශ්‍ය වෙන කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, අබ ටිකක්, රස අනුව ලුණු, පොල් තෙල්. එතකොට ඔයාලට කැමති නම් මැගි පැකට් එකේ තියෙන මේ කුඩු ටික දාගන්න පුළුවන්. මම නම් ඉතින් දාගන්නවා. කැමති නැති කෙනෙකුට නම් දාන්න නැතුව ඉන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. තෙල් ටිකක් රත් වෙන්න තියලා හොඳට තාච්චියට රත් වුණ අබ ටික දාන්න ඕනේ. සුදු ලුණු ටික දාන්න ඕනේ. මේ විදිහට හොඳට ටිකක් ෆ්‍රයි වෙන්න දෙන්න ඕනේ. විස්තරේ දාන්න ඕනේ. විස්තරේ දාලා පොඩ්ඩක් මේක හොඳට ෆ්‍රයි වෙන්න දෙන්න ඕනේ. ඊපස්සේ මේක හොඳට කලවම් කරගන්න. මේකට අමු මිරිස් ටික, කැරට් ටික හොඳට වැටික දාලා හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ මේකට දානවා ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, ඒ වගේම රස අනුව ලුණු ටිකකුත් දාන්න. එහෙනම් මැගි පැකට් එකේ කුඩු ටිකත් මේකට දාගන්න. ඔය පැකට් එකත් මේක හොඳට මික්ස් කරන්න. ඊට පස්සේ ලීස් මේ ටිකත් මේ හොඳට ෆයිනලි අපි මේ නූඩල්ස් ටිකත් ඇඩ් කරගන්න. කරලා හොඳට මික්ස් කරගන්න. ෆයිනල් ලීක්ස් ගස් ටිකත් එකතු කරගන්න. අපි ලීක්ස් කපලා තිබ්බ ටික එකලා හොඳට මේ විදිහට මික්ස් කරන්න.